පුතේ අපිට 11 වසර පාඩමේදී බීජීය භාග කියන කොටසේ අපිට කතා කරන්න තියෙන්නේ බීජීය භාග ගුණ කිරීම සහ බීජීය භාග තවත් බීජීය භාගයකින් බෙදීම කියන මාතෘකා දෙක විතරයි කතා කරන්න තියෙන්නේ. 10 වසරේදී අපි බීජීය භාග එකතු කිරීම සහ බීජීය භාග අඩු කිරීම කියන මාතෘකා දෙක කතා කරා. ඒතර අද දවසේ අපි බීජීය භාග ගුණ කිරීම කතා කරන්න කලින් මම චූටි කොටසක් ඔයාලට මතක් කරනවා. මේ කොටස ඉතාමත්ම වැදගත් මේ පාඩම. සාධක සෙවීම. මම මෙතන සාධක හොයන්න ගැටලු ඔයාලට දීලා තියෙනවා. ගැටලු 6ක් දීලා තියෙනවා. සාධක හොයන්න. එතකොට මේ සාධක හොයන පළවෙනි ගැටලුව 2x ධන 4 මෙයාගේ සාධක හොයද්දී ඔයාලට පහසුවෙන්ම ගන්න පුළුවන් මෙතන පොදු සාධකයේ කවුද 2. මෙතන පොදු සාධකයේ 2 ඉවතට ගත්තොත් කල්පනා කරලා උත්තර දෙන්න. 2x වලින් 2 ගත්තොත් ඉතුරු වෙනවා x. ධන 4න් ධන 2 ගත්තොත් ඉතුරු වෙනවා ධන 2. දැන් මේක චෙක් කරගන්නත් පුළුවන් ඔයාලට නේ. කොහොමද? වරහනේ ඇතුලේ කට්ටිය මේ පිටේ ඉන්න දෙකෙන් ගුණ කරා මේ උත්තරේ එන්නේ. මේ සරල දේවල්, අටවසර දේවල්. හරි? රයිට්. මෙතන පොදු සාධකයේ කවුද? ගන්න පුළුවන්. 3. මෙතන පොදු සාධකයේ 3 ගත්තොත් කල්පනා කරලා කියන්න 3x වලින් 3 ගත්තොත් ඉතුරු වෙනවා x. ඍණ 9න් 3 ගත්තොත් ඉතුරු වෙනවා මොන 3ද? ඍණ රයිට්. මේ මූලික දේවල් දෙකක් කතා කරා. ඊළඟට මෙතන තියෙනවා වර්ගයක් a වර්ග කියලා. මෙතන තියෙනවා අඩු කිරීම b වර්ගයක්. මේ මාතෘකාව මොකක්ද? මේ දෙක දැක්ක ගාම කියන්න පුළුවන් වෙන්නේ. වර්ග දෙකක අන්තරය. වර්ග දෙකක අන්තරයේදී සාධක අපිට තාමත්ම පහසුවෙන් කියන්න පුළුවන් කියලා අපි 9 දී 10 දී ඉගෙන ගන්නවා. මොනවාද මෙතන සාධක දෙක? එකක් a ධන b අනිත් එක a ඍණ b. ඊළඟට මෙතන හතරවෙනි ගැටලුව බලන්න. මේ අපිට බීජීය භාග ගුණ කිරීම පාඩමේදී මේක වැදගත්. ඒ නිසා තමයි මේක මතක් කරන්න මම. x වර්ග ඍණ 9. කොහොමද මේ 9 අපිට දැනෙන්නේ? 9 කියන්නේ කාගේ වර්ගයේද? 9 කියන්නේ 3 වර්ගය. දැන් අපිට සාධක දෙක පහසුවෙන් කියන්න පුළුවන්. වර්ග දෙකක අන්තරය මොනවාද සාධකයන්නේ එතකොට? x ධන 3යි අනිත් එක x ඍණ 3යි. සාධක පාඩම පොඩ්ඩක් මතක්. ඔන්න තවත් දෙකක් තියෙනවා. දරුවෝ මෙතන තියෙනවා පද 3ක්. ඒ නිසා අපි කියන්න පුළුවන් ත්‍රිපද වර්ග පදයක් තියෙන නිසා ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් මේ තියෙන්නේ. මෙතනත් එහෙමයි ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් තියෙන්නේ. මේවයේ සාධක හොයද්දී මේ මැද පදේ අපි කොටස් කීයකට කඩා ගන්නවද? කොටස් දෙකකට. කොටස් දෙකකට කඩා ගන්නවා. ඒ කොටස් දෙකකට කඩාගන්නේ කොහොමද? ඒකේ පළවෙනි පියවර මේ මැද පදයේ දෙපැත්ත දෙන්න ගුණ කරනවා. x වර්ග එකෙන් වැඩි කරාම කාව දෙන්නේ? 1x වර්ග. දැන් ඔබ දන්නවා මේ මැද පදයට කොටස් දෙකක් එනවනේ. ඒ කොටස් දෙක ගුණ කරාම මෙතන මේ 1x වර්ග හැදෙන්නේ. එලෙසම ඒ දෙන්න එකතු කරාම කාවද හැදෙන්න ඕනේ? මැද පදයේ 2x හැදෙන්නේ. මේ ප්‍රහේලිකාවට ගැලපෙන්නේ කවුද? මෙතනට 1x මෙතනට 1x. බලන්න මේ දෙන්න ගුණ කරාම මේක හැදුණා. මේ දෙන්න එකතු කරාම මේක හැදුණා.
එහෙනම් මැදට එන දෙකක් දැන් දාමු. x වර්ග 1x ධන 1x තමයි මැදට ආවේ ධන 1. දැන් පද තුනක් තියෙන එක අපි පද කීයක් කරගත්තද? 4ක්. ඊට පස්සේ මොකක්ද අපි කරේ ඒ කාලේ? මේවා ජෝඩු කරා. යුගල් වශයෙන් ගත්තා. දැන් මේ යුගලෙන් ගන්න පුළුවන් පොදු සාධකයේ කවුද? x. ඉතුරු වෙන්නේ කවුද? x වර්ග වලින් x ගත්තොත් x ධන 1 ඉතුරු වෙනවා. මේතනින් ගන්න පුළුවන් පොදු සාධකය මොකක්ද? ධන 1 කල්පනා කරලා කියන්න. 1x කෙන් 1 ගත්තොත් x ඉතුරුයි. 1 1 ගත්තොත් ධන 1 ඉතුරුයි. කොහොමද ඔබ දන්නවා? මෙතෙන්ට එන ටිකම තමයි මෙතෙන්ටත් එන්නේ. දැන් කියන්න. මෙතෙන්ටත් දෙන්නටම පොදු සාධකයේ කවුද? x ධන 1. ඉතුරු වෙන්නේ කවුද එතකොට? මේ සෙට් එකෙන් x ධන 1 ගත්තොත් ඉතුරුයි x. මේ සෙට් එකෙන් x ධන 1 ගත්තොත් ඉතුරුයි ධන 1. නම් ඒකේ සාධක කවුද ආවේ? x ධන 1 වාරයක් x ධන 1. right. ඊළඟ එක x වර්ග ඍණ 5x ධන 6. මතක් වෙන්න ඕනේ දැන් සාධක වෙන් කරනවා. පද තුනක් තියෙනවා ත්‍රිපද වර්ගච ප්‍රකාශනය. මේ මැද පදේ කඩා ගන්න ඕනි කොටස් දෙකකට. කොහොමද කඩා ගන්න කොටස් දෙකකට? මැද පදේ දෙපැත්තේ ඉන්න දෙන්න ඉන්නවනේ. ඒ දෙන්න ගුණ කරන්න පැත්තක කවුද? x වර්ග 6න් වැඩි කරාම 6යි x වර්ග. ඔබ දන්නව දැන් එතකොට මේ මැද පදේ දෙන දෙන්න ගුණ කරාම 6යි x වර්ග හැදෙන්න ඕනි. මේ මැද පදේ දෙන දෙන්න එකතු කරාම කාවද හැදෙන්න ඕනි? ඍණ 5x හැදෙන්න. කවුද මෙතෙන්ට ගැලපෙන්නේ? මම වැරදි උත්තරයක් දාන්න. ඇයි වැරද්ද? මේ දෙන්න ගුණ කරාම මේක හැදෙනවා. මොකද වැරද්ද? මේ දෙන්න එකතු කරාම හැදෙන්නේ කීයයි xද? 5x. එහෙනම් මොකද්ද මේකේ වැරද්ද? මේ දෙන්නම ඍණ කරලා බලන්න. ඍණ 2x ඍණ 3x කෙන් මොන කරොත් මේකෙන් නැද්ද? එනවා. මේ දෙන්න එකතු කරාම මේකෙන් නැද්ද? එහෙනම් මැදට එන්නේ කවුද? x වර්ග ඍණ 2x ඍණ 3x ධන 6. දැන් පද හතරක් කරගත්තා. ඊට පස්සේ යුගල් කරන්න. මේ යුගලෙන් ගන්න ඕනි පොදු සාධකයේ කවුද? x. x ගත්තාම ඉතුරුයි x වර්ග වලින් x ගත්තොත් x ඉතුරුයි. ඍණ 2x වලින් x ගත්තොත් ඍණ 2 ඉතුරු. මෙතනින් එන පොදු සාධකය ඍණ 3. ඍණ 3x වලින් ඍණ 3 ගත්තොත් x ඉතුරුයි. 6න් ඍණ 3 ගත්තොත් ඉතුරුයි ඍණ 2. පැහැදිලිද? දැන් මේ දෙන්නටම දැන් පොදු සාධකයේ කවුද? කවුද? x ඍණ 2. ඒ අනුව මෙතනින් x ඍණ 2 ගත්තොත් ඉතුරු වුණා x. මෙතනින් x ඍණ 2 ගත්තොත් ඉතුරු වුණා ඍණ. දැන් මම ඔබට කරේ බීජීය භාග ගුණ කිරීම බෙදීම කතා කරන්නට පෙර අත්‍යවශ්‍යම කොටසක් වන සාධක වෙන් කිරීම මතක් කරගන්න. මුලින්ම මේ ටික සටහන් කරගමු.